බොණ්ඩ එපා ලද්දු. මට වගේ ඩිවෝස් වෙන්න ඕනේ නැහැ. ටෙලිනාට්‍ය කලාව අද තියෙන්නේ කොතැනද? මෙගා රැල්ලේ අර්ථ ශූන්‍ය කතා එකම රාමුවකට කොටු වෙලා දීර්ඝ නාට්‍ය මැද ප්‍රේක්ෂකයාට සැබෑ කලා රසයක් සහ ජීවිතයේ දෙස අර්ථවත් ලෙස ආපසු හැරී බලනට පොළඹවන නිර්මාණයක් දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. අන්නේ හිස් අවකාශය පුරවන්නට සමත්තුණු මෑත කාලේ මා දුටු විශිෂ්ටම නිර්මාණයක් විදිහට අති සාර්ථක කලා මෙහෙයුමක් විදිහට නටත් අයෙත් සුරාමතින් ටෙලිනාට්‍යයේ පසුගිය එපිසෝඩ් ටික අපිට කතා කරන්න පුළුවන්. අපි දන්නවා ඉතිහාසයේ පුරාවටම මේ කලාකරුවා තමන්ගේ නිර්මාණ තෝරා ගැනීමේදී ඔහු රංගපෑ නිර්මාණවල ඉදිරිපත් කරපු කලා කෞශල්‍ය රංග කෞශල්‍ය ඔහු හැඟීම් ප්‍රකාශ කරපු ආකාරය ඒ චරිතවලට ජීවය දෙන්නට ඒ චරිත සුජීවත් කරවන්නට ඔහු දරපු වෙහෙස කිසිම වෙලාවක අපි දැක්කේ නැහැ. හිස් වෙනවා, අපත ගිහින් තේනවා. Obviously කිසිම ආණ්ඩුවක් විශ්වාස කරන්න එපා. ඉතින් අපේ රටේ ඉන්න අතිශය ප්‍රශස්ත රංගන ප්‍රතිභාවෙන් අනෝන රංගන ශිල්පියෙක් විදිහට රොෂාන් රවීන්ද්‍ර මහත්මයා මෙවර කැමරාව ඉදිරියෙන් පමණක් නෙවෙයි කැමරාවෙන් පිටිපස්සටද ගිහිල්ලා නටත් අයෙත් සුරාමතින් නිර්මාණයේ අධ්‍යක්ෂණයේ රංගනය කියන මේ සියලු දේවල් වලින් දායකත්වය ලබා දෙනවා. අපි හිතා ගන්න මම උඩ වෙන ආරාමයට ගියා. පිටුනත් මම සඩහට යනවා. කිව්වා මාලේ යනවා. ඒ මචං නද්දුවා. එම ගෑනුන්ට ගෑ ගන්න එපා මචං. ඔහු නළුවෙකු ලෙස අපි හැමදාමත් මවිත කළ සේම අධ්‍යක්ෂකවරයෙකු ලෙස තමන් සතු පරණතභාවය සහ සමාජීය දැක්ම මේ නිර්මාණය හරහා මනාවට ඔප්පු කරලා තියෙනවා. රොෂාන් රවීන්ද්‍ර කියන්නේ කලාව හුදෙක් මුදල් ඉපීමේ මාර්ගයක් කර නොගත්ත කලාකරුවෙක්. කලාවේ සැබෑ හරය හඳුනන විරල ගණයේ කලාකරුවෙක්. නටත් අයෙත් සුරාමතින් ටෙලිනාට්‍ය ගැන කතා කරන්නට කලින් අද ලංකාවේ බහුතරයක් ටෙලිනාට්‍ය දෙස බලන්නට ඕනේ. අද රූපවාහිනී තිරය වසාගෙන තිබෙන ඇතැම් ටෙලිනාට්‍ය කිසිදු සමාජීය වගකීමක් හෝ කලාත්මක හරයක් නැති එකම ආකෘතියක අරුත් ශූන්‍ය මෙගා නාට්‍ය රැල්ලක්. ඒ චරිතවල ගැඹුරක් නැහැ. කිසිම වේට් එකක් නැහැ. කතාවල කිසිම හරයක් නැහැ. මිනිස් සම්බන්ධතා සහ සමාජ යථාර්ථය තාම ලාභදායී විදිහට විකුණන සයක් තමයි අපිට පේන්නේ. ඒ කලා කෘතිවල ඇත්තටම කලා කෘති කියලා කියන්න පුළුවන් තත්වයක් අපි දකින්නේ නැහැ. බොහෝ විට සමහරක් නාට්‍ය දැක්කහම අපිට හිතෙනවා ඒ නාට්‍යවලට සමාජ මාධ්‍ය තුල දාලා තියෙන ප්‍රතිචාර ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්කහම මේ ප්‍රේක්ෂකයින්ගේ දැක්ම ප්‍රේක්ෂකයින් මේ කලාව දිහා බලන් ඉන්න විදිහ කොයි තරම් ප්‍රශස්ත මට්ටමේද තියෙන්නේ නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂකවරුන් සහ තිරරචනය කරන අයට වඩා ඒ කතාව ලියන කෙනාට වඩා ඇත්තටම අද ඉන්න සමහර ප්‍රේක්ෂකයෝ බොහොම දියුණු මට්ටමක ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒක ඇත්තටම කලාවේදී නොවිය යුතු මට්ටමේ දෙයක්. හැමතිස්සම නිර්මාණකරුවා ප්‍රේක්ෂකයාට ඉදිරියෙන් සිටිය යුතුයි. අන්න ඒ න්‍යායත් එක්ක බැලුවහම අපිට පේනවා මොන මූසර කමත මිනියෝ. මුදු දවසම කාල කණියෙක් වගේ කකබිබි ඒ ගුප්පේ මසරකින් ගල ඉන්නේ. නටත් අයෙත් සුරාමතින් නාට්‍ය රැල්ලට එහා ගිය රොෂාන් රවීන්ද්‍රගේ අතිශයින් දක්ෂ ඉදිරිපත් කිරීමක් සහ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් විදියට නටත් අයෙත් සුරාමතින් කියන්නේ හුදෙක් ඇබ්බැහියක් ගැන කියන කතාවක් විතරක් නෙවෙයි. ඒක මිනිස් ආත්මයන්ගේ ගැඹුර සමාජ පීඩනය සහ මිනිස් සම්බන්ධතාවල සංකීර්ණත්වය විනිවිද දගෙන කැඩපතක්.
මෙම නිර්මාණයේ තියෙන සුවිශේෂී ධනාත්මක ලක්ෂණ කීපයක් අපි කතා කළොත් විශිෂ්ට තිර රචනයක් සහ අධ්‍යක්ෂණය අනවශ්‍ය ඇදගැනීම් නැතුව සෑම දර්ශනයකම සෑම දෙබසකම අර්ථයක් සහ ප්‍රබල ප්‍රකාශනයක් අඩංගු වෙනවා. රොෂාන් රවීන්ද්‍රගේ සිනමාත්මක ඇස සහ රිද්මය මේ නාට්‍ය පුරාම කැපී පෙනෙනවා. පරිපූර්ණ රංගන දායකත්වය දෙන ප්‍රධාන නිලිය සිසු චරිත ඔහුගේ ව්‍යායාමයට අපූර්ව සංකලනයක් එකතු කරමින් දායකත්වයක් දක්වනවා. ඇත්තටම ඒවා ප්‍රශස්ත මට්ටමේ තියෙනවා. ඒ වගේම ඔහු මේ නාට්‍යයට සිය රංගන දායකත්වයක් දෙන්න තෝරාගත් චරිත ඒ චරිතවලට පණ දෙන්න තෝරාගත් ශිල්පීන් ඇත්තටම සුවිශේෂී නුවණක් මම දැක්ක චරිත තෝරා ගැනීමේදී. ඒ රංගන ශිල්පීන් එකින් එකට නොපරදින මට්ටමේ දක්ෂ විදිහට ඔහු ඒ චරිතවල චරිත තුළ ජීවත් වෙන්න පුළුවන් විදිහේ රංගන ශිල්පීන් ඔහු යොදාගෙන තිබුණා. නවක රංගන ශිල්පීන් උනත් ඔහු ඒ චරිතයට යොදාගෙන තිබුණ ඉතාමත් විශිෂ්ට ලෙස ගැලපෙන දරුවෝ රංගන ශිල්පීන් ඉතාමත්ම විශිෂ්ටයි. ඒ වගේම තමයි මේක තාක්ෂණය ගැන අපි කතා කරන්න ඕන. මා උපයාගත් දැනුමින් මේ දේ කතා නොකළොත් ඒ අඩුවක්. ඇත්තටම තාක්ෂණය පැත්තෙන් කැමරාව පැත්තෙන් ගත්තාම ඉතාමත් විශිෂ්ටයි. කැමරාකරණය සහ කැමරා ප්ලේස්මන්ට් මම දැක්ක විදිහට රූපරාමු හැම තැනම දිව්වේ නැහැ. ඕනට වඩා අනවශ්‍ය තාක්ෂණික මෙවලම් භාවිතය කරලා තිබුණේ නැහැ. හැබැයි අත්‍යවශ්‍ය තැන්වලදී අත්‍යවශ්‍ය මෙවලම් භාවිතා කරලා තිබුණා. ඉතාමත්ම ඇසට ගෝචර වෙන විදිහේ රූපරාම තමයි අපිට මේ නාට්‍ය තුල මේ තාක් දුරට දකින්න හම්බුනේ. ඇත්තටම මේක අතිශෝක්තියෙන් වර්ණනා කිරීමක් නොවේ. මේ දවස්වල මම දැක්ක සමාජ මාධ්‍ය තුල රොෂාන්ගේ සම්මුඛ සාකච්ඡාවල් වල සහ මේ ප්‍රතිචාර දක්වලා තිබුණ ආකාරයේදී ඉතාමත් ධනාත්මක ප්‍රචාර තිබුණා මේ නාට්‍ය ගැන. හැමදෙනාම මේ ගැන කතා කරලා තිබුණා. මට ඇත්තටම දැනුනේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ තාමත් හොඳ දේ දකින්න හොඳ දේ බලන්න ආසාවෙන් ඉන්නවා, කැමැත්තෙන් ඉන්නවා. එහෙම බලන ඔඩියන්ස් එකක් ලංකාවේ තියෙනවා. හැබැයි අවාසනාවක මහත ලංකාවේ ඒ ඔඩියන්ස් එකට ගැළපෙන නිර්මාණ අපේ රූප පෙට්ටියෙන් එළියට එන්නේ නැති එක. ඒ කෙසේ වුණත් ලංකාවේ ටෙලිනාට්‍ය කලාව තවත් ජීවත් කරවන්නේ නටත් අයෙක් සුරාමතින් වැනි හරවත් ප්‍රබල නිර්මාණ. වාණිජ්‍ය පරමාර්ථයන්ට වඩා කලාවේ ගුණාත්මක භාවය සහ සමාජයේ මෙහෙවර කලාකරුවාගේ යුතුයකම පෙරදරි කරගෙන කරන මෙවැනි විශිෂ්ට නිර්මාණ අප වෙත දායාද කිරීම ගැන රොෂාන් රවීන්ද්‍ර මහතා ඇතුළු සමස්ත කණ්ඩායමටම අපේ ප්‍රණාමය හිමි යුතුයි. මෙවැනි නිර්මාණ බිහිවීම සහ ඒවා ඇගීමට ලක්වීම කලාවේ සැබෑ උන්නතිය ප්‍රාර්ථනා කරන සෑම දෙනාගේම වගකීමක්. ඉතින් මේ නාට්‍යයේ ඉදිරි දර්ශන වාරයන් නරඹන්නට අපි ආසාවෙන් බලන් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා රොෂාන්ගේ මේ ව්‍යායාමය අතිශයින් සාර්ථක වෙලා ඔහුට
ඔහුගේ පසුගිය නිර්මාණ වගේම සාර්ථක නිර්මාණයක් සාර්ථක ලෙස අවසන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.